ඔයා මේ වීඩියෝ බලන්නේ අනිවාර්යයෙන්ම ටෙමු යූසර් කෙනෙක් විදිහට වෙන්න ඇති. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මෙන්න මේ ලින්ක් එකේ තියෙන විදිහට ඇත්තටම ටෙමු එකකින් අයිටම්ස් 4ක් අපිට ගෙන්න ගන්න පුළුවන්ද completely free කියලා. කොටම කලින් ඔයා කරන්න ඕනේ මම පහල comment section එකේ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ටෙමු app එක download කරගන්න. ඉතින් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. හරි ඔයගොල්ලෝ මම දාපු ලින්ක් එකකින් ගිහිල්ලා ටෙමු app එක download කරගත්තා නම් මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම පෙන්නන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකකින් අපිට පුළුවන් කැමති විදිහකට log වෙන්න. මම Google වලින් log වෙන්නම්. ඔයගොල්ලෝ කැමති ආකාරයකට log වෙන්න ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා. හරි ඔයාලා log වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට එන්නේ. ඉතින් මෙන්න මෙතනින් තමයි අපිට අවශ්‍ය. ඒ කියන්නේ අපි දැන් හිතන්න අර gift 4ක් තෝරගන්න ඕනනේ. අන්නේ gift 4 අපි මෙතනින් තෝරගන්න ඕන. මම මේ විදිහට නිකන් අතට අහු වෙන ටිකක් තෝරගන්නම්. හරි මේ විදිහට තෝරගෙන ඉවරලා මේගොල්ලෝ අපිව කම්පෙයාර් කරනවා කවුරු හරි වෙන කෙනෙක් ඒ කියන්නේ වෙන කවුරු හරි එක්ක කම්පෙයාර් කරලා බලනවා අපි නිකන් කවුද වැඩි වෙනියම් පොඩි බොරු ඇනිමේෂන් ටිකක් පෙන්නනවා. දැන් අපිට පුළුවන් මෙතන තියෙන මේ pack the gift කියන බටන් එක press කරන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ තව ඇනිමේෂන් පෙන්නනවා. මේක ඇනිමේෂන්ම තමයි තියෙන්නේ ඉස්සරහට ගොඩක්. මේ විදිහට pack in progress එකක් පෙන්නනවා. මේකෙදි අපිට gift 3ක් නොමිලේ pack කරගන්න ඒගොල්ලෝ අවස්ථාව දෙනවා. මම මේ විදිහට gift 3 ඉක්මනට pack කරගන්නම්. Some days I feel skinnier than all the other days. Sometimes I හරි මේ විදිහට මම gift ඔක්කොම ටික pack කරගෙන ඉවරයි. අපිට last gift එක තියෙනවා pack කරගන්න. ඉතින් ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පෙන්නයි මෙන්න මේ වගේ share link to get more energy කියලා. මෙන්න මෙතන තමයි පොඩි ගේම් එකක් තියෙන්නේ. මොකද දැන් අපිට තියෙන්නේ මේක අපේ friends ලාට share කරන්න. මේකෙදි මම කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් දැන් මෙතන තියෙනවා මේ WhatsApp Instagram අපිට කැමති ඔයගොල්ලන්ගේ තියෙන app එකකින් කාට හරි ඒවලෝ කැමති යාළුවන්ට share කරන්න තමයි තියෙන්නේ. share කරාට පස්සේ අපිට add වෙනවා මේකට energy. මේ energy වලින් තමයි මේ මුළු app එකම දුවන්නේ. මුළු app එකම කියන්නේ දැන් මේ අපි program එක. මෙතනින් ඔයාලට පුළුවන් කැමති app එකක් කරහා ඔයාලට යාළුවන්ට මේක share කරගන්න. ඉතින් මෙතනින් share කරනකොට energy 20ක් හම්බ වෙනවා කියලා තියෙනවා. මම ඔයගොල්ලන්ට පොඩි trick එකක් කියන්නම්. හිතන්න දැන් ඔයගොල්ලෝ මෙතනින් WhatsApp නම් දෙන්නේ අනිත් app වලට නම් කොහොමද දන්නේ මම try කරලා නැහැ. WhatsApp නම් දෙන්නේ ඔයගොල්ලෝ WhatsApp app එක press කරලා කාටවත් share කරන්න අවශ්‍යතාවයක් නැහැ. WhatsApp app එක මෙහෙම open වෙනකන් ඉඳලා ආයි back වෙන්න. එතකොට මේගොල්ලෝ හිතන්නේ අර අපි කාට හරි share කළා කියලා. එතකොට මේ තුනක් මේ විදිහට තුන් පාරක් කළාම ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ විදිහට බාර් එක fill වෙනවා. අර අපි කාටවත් share කරන්න ඕනේ නැහැ. මේ විදිහට බාර් එක fill වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් තමයි අපිට ලොකුම ගේම තියෙන්නේ. මේ විදිහට share කරගෙන ඉවර වුණාට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ අපේ last interface එක. ඔන්න දැන් තමයි ගේම පටන් ගන්නෙ. දැන් තියෙන්නේ අපිට මේක share කරන්න. මෙතන up to 1 energy කියලා පෙන්නුවට මේකේ මේ 99% බාර් එකේ තිබුණාට 100 වෙන්න අපිට හිතන්න දැන් ඔයා කාට හරි share කරලා මේකට add වෙනවා කියලා. එයා කලින් ටෙමු user කෙනෙක් නම්, ඒ කියන්නේ එයා කලින් ටෙමු app එක download කරලා ඒක තියෙනවා නම් එයාගෙන් ලොකු energy එකක් අපිට එන්නේ නැහැ. 0.2ක් වගේ තමයි එන්නේ. පොඩි energy එකක් එන්නේ. ඉතින් new user කෙනෙක් නම් පොඩ්ඩක් ඒ කියන්නේ 0.8ක් වගේ ඒ වගේ ගානක් fill වෙන්න පුළුවන්. එහෙම fill වුණත් අපිට දැන් මගේ overall experience එක කියනවා නම් මම මේ app එකට මේ විදිහට share කළා ඒ කියන්නේ ටෙමු app එක දාගත්තු අය තමයි මගේ යාළුවෝ ගොඩක් හිටියේ. මම ඒගොල්ලන්ට share කළා මම කොහොම හරි up to 50 දෙනෙකුට වගේ invite කරා app එකට. ගොඩක් කට්ටිය ටෙමු දාගෙන හිටපු හින්දා මට ලොකු එනර්ජි එකක් ආවේ නැහැ. කොහොම හරි ඒ අතරේ ඒ 50 දෙනා අතරේ එහෙමෙන් හිටියා new usersලා 7ක් වගේ අඩුම හිටියා. ඉතින් මේක සිම්පල් වගේ පේනකොට ලොකු ගේමක් තියෙනවා. මොකද අඩුම 40කට 50කට ඉන්වයිට් කරන්න ඕනේ. නැත්නම් මේක කොයි වෙලාවකවත් ෆිල් වෙන්නේ නැහැ. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නේ මේක 99න් 99.5න් එතනින් එහාට යන්නේ නැහැ කියන එක. ඒක එහෙම වෙන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ෂෙයා කරන්න ඕනේ up to 40 වත් ෂෙයා කරන්න ඕනේ. නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. අනිත්‍ය තමයි මේක අපිට මේ ප්‍රෝග්‍රෑම් එක එකපාරක කියන්නේ දැන් හිතන්න ඔයා මේකට ජොයින් වුණා නම් පැය 24කින් ඔයා මේක කම්ප්ලීට් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ආයි මුල ඉඳන් මේ ටික ආයි යාළුවන්ට ෂෙයා කරලා ඒකම ආයි රිපීට් කරන්න වෙනවා. මේ ස්ක්‍රීන් එකේ ඔයාලා දකින්නේ මගේ ලාස්ට් ස්ටෙප් එකේදී. කියන්නේ මම අර බාර් එක ෆිල් කරලා අන්තිම gift එකත් පැක් කරන වෙලාවේ මම ගත්ත ස්ක්‍රීන්ෂොට් එක.
ඔයාලා බාර් එක හරියට ෆිල් කරා නම් ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ වගේ ඒගොල්ලෝ මැසේජ් එකක් කියනවා ඕඩර් එක මේ ඕඩර් එකට එන්න ඕන දැන් පේමන්ට් ඇඩ්‍රස් එක තියෙනවනේ ඒක කන්ෆර්ම් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ අපිට gift ටික පෙන්නනවා ෆ්‍රී මේකේ ඉන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ එක්ස්පෙක්ටඩ් ඩිලිවරි එක කියන්නේ කොච්චර දවසකින්ද මේකේ ඉන්නේ කියලා මගේ නම් තියෙන්නේ ජූන් 12. ඔක්කොමත් හරි දැන් අපි ඊළඟ මිෂන් එක තියෙන්නේ මේක ගෙදරට එන එක. ඉතින් අපි බලමු ඒක කොහොම වෙයිද කියලා. මගේ නම් දැන් මම මේකේ ඕඩර් එක ට්‍රැක් කරාට පස්සේ ඒගොල්ලෝ මට පෙන්නලා තිබුණා ඕඩර් එක දැන් ෂිප්මන්ට් එක වෙලා තියෙන්නේ එන්න තමයි තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු දැන් එහෙම ආවොත් මම ඔයාලට අනිවාර්යෙන්ම රිප්ලයි වීඩියෝ එකක් කරන්නම්. ඉතින් ෆයිනල් කියන්න තියෙන්නේ ලේසි නෑ වැඩේ. මොකද නිව් යූසර්ස්ලා හොයාගන්න ඕනේ, ඉන්න කට්ටිය හොයාගන්න ඕනේ, ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරන්න ඕනේ. අන්න එහෙම කරලා ඉගෙන මමත් දැන් හෙන කට්ටක් එයායි කරන්න. ඔයගොල්ලන්ට ඉතින් කරලා බලන්න පුළුවන්. මම අනිවාර්යෙන්ම මේ gift ටික ආවොත් ඔයාලට පෙන්නන්න. ඉතින් ඕක තමයි මගේ ටෙමු ඇප් එකේ එක්ස්පීරියන්ස් එක. වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලන්ගේ යාළුවන්ට ෂෙයා කරන්න. මේක මොකද ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් වෙච්ච දෙයක්. ඉතින් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. It's a one-way gate to hell. I want